අද වීඩියෝ එකේ මම ඔයාලට ටික කතා කරන්නම් ගෙස්ලා විදිහට හොටෙල් එකකට ගියාම අපි අතින් වෙන common mistake. ගෙස්ලා විදිහට අපි කරන common mistakes ටිකක්. මම හිතුවා අපි කරන පළවෙනිම mistake එක තමයි check in time එක බලන්නේ නැතුව හොටෙල් එකට යන එක. දෙවැනියට අපි කරන common mistake එකක් තමයි room එකට ගිය ගමන් room එකේ තියෙන items එහෙම නැත්නම් ඒ තියෙන amenities ඒ දේවල් හරියට වැඩ කරනවද කියලා බලන්න නැති එක. ඒව හරියට චෙක් කරලා බලන්න නැති එක. තව common mistake එකක් තමයි අපේ අතින් වෙන ගෙස්ලා හිතනවා මිනිබා එකේ තියෙන හැම item එකක්ම free කියලා. මේක එහෙම නැහැ. ගොඩක් වෙලාවට මිනිබා items chargeable. සමහර hotels වල selected items විතරක් තියෙනවා free of charge දෙන. තව common mistake එකක් තමයි ගෙස්ලා අතින් සිද්ධ වෙන room එකේ තියෙන හැමදේම ගෙදර ගෙනියන්න පුළුවන් කියලා හිතන එක. room එකේ තියෙන සමහර bathroom එකේ තියෙන ෂැම්පූ, කන්ඩිෂනර්, බොඩි ලෝෂන් වගේ දේවල් ගෙනියන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒක ගැටලුවක් නැහැ. නමුත් room එකේ තියෙන තව valuable item. තව මේ වගේ ගෙස්ලා කරන වැරද්දක් තමයි extra guest කෙනෙක්ව room එකට ගෙන ගන්න පුළුවන් කියලා හිතලා එහෙම ගෙන ගන්න. ගොඩක් වෙලාවට මේක hotels allow කරන්නේ නැහැ. booking එකට අදාළ ගෙස්ලාට විතරයි room එකේ ඉන්න පුළුවන්. එයින් පිට guest කෙනෙක්ට room එකට එන්න බෑ. ඉතින් ඒක වැරද්දක් කරන්න එපා. තව ඔයා අතින් වෙන්න පුළුවන් mistake එකක් තමයි check out time එකෙන් පස්සෙත් ඔයා හිතනවා තව පැයක් දෙකක් ඉන්න එක ඕකේ කියලා. නමුත් ඒක ඔයාලට decide කරන්න බෑ. ඔයාලට මොනවාම හරි අවශ්‍යතාවයකදී තව පැයක් දෙකක් ඉන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක අනිවාර්යෙන් front desk එකට inform කරන්න. යාලා possibility එක check කරලා ඔයාලට පුළුවන් නම් ඒක inform කරනවා. එහෙම බැරි නම් යාලා ඒකට alternative option එකක් ඔයාලට suggest කරනවා. තව ගොඩක් වෙලාවට ගෙස්ලා කරන common mistake එකක් තමයි bill එක හරියට check කරන්නේ නැතුව final bill එක හරියට check කරන්නේ නැතුව payment කරලා හොටෙල් එකෙන් පිට වෙලා යන එක.